ගොඩක් සාදරයෙන් පිළිගන්නවා කීඩක්ෂයාගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ අපි කොහොමද අපේ mobile phone එකේ තියෙන YouTube app එක භාවිතා කරලා ලේසියෙන්ම AI videos generate කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේ generate කරගත්ත AI videos ටිකක් තමයි මේ තියෙන්නේ. හරි ඉතින් මේ පෙන්නේ මම YouTube app එකෙන් generate කරගත්ත videos ටික. ඉතින් මේක විශේෂත්වය තමයි අපිට මේක audio එකත් එක්කම generate කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ක්‍රීඩක්ෂයාගේ YouTube channel එක subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරලා පල්ලා තියෙන notification bell icon එක තෝල් දාලා මේ වීඩියෝ එක like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ඉස්සෙල්ලාම මම මෙයාගේ YouTube app එක open කරගන්න. ඉතින් ඕගොල්ලෝ මේ YouTube app එක update කරලා නැත්නම් update කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන plus icon එකක් තියෙනවා. ඉතින් plus icon එක උඩ click කරාට පස්සේ මෙන්න මේ වගේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් මෙන්න මෙයාගේ icon එකක් තියෙනවා. ඉතින් අන්න ඒ icon එක උඩ click කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට ඔයගොල්ලෝ යනවා. මෙන්න මෙතන බලන්න පුළුවන් ඔයගොල්ලන්ට image කියලා icon එකක් තියෙනවා. ඉතින් අන්න ඒක උඩ තමයි touch කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට video clip හරි මොකක් හරි තියෙන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මෙයාගේ ඔයගොල්ලෝ prompt එකක් ලියා ගන්න ඕනේ. ඉතින් මම ChatGPT එකට කියලා prompt එකක් ලියා ගත්තා. ඉතින් ඔයගොල්ලන්ට Google Translate එක භාවිත කරලා උනත් මේ prompt එක හදාගන්න පුළුවන්. ඉතින් හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට බලන්න මෙන්න prompt එක paste කරාට පස්සේ මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට style වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ style වලින් කැමති style එකක් ඔයගොල්ලන්ට select කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් style තියෙනවා මේක බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ polygon කියන style එක select කරලා මෙන්න මෙතන create කියන button එක click කරනවා. ඉතින් ඊට පස්සේ අපේ image ටික create වෙන්න පටන් ගන්නවා. හරි ඉතින් ඔයගොල්ලන්ට බලාගන්න අර style එක අනුව අපේ image ටික generate වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මෙතන කැමති එකක් උඩ select කරලා මෙන්න මෙතන use image දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතන create video දුන්නොත් ඔයගොල්ලන්ට මේ image එක video එකකට generate කරගන්න පුළුවන්. ඉතින් හරි මම මෙන්න මේ create video දුන්නා. ඉතින් ඔයගොල්ලන්ට බලන්න මෙන්න මේ වගේ අපේ video එක generate වෙනවා. හරි ඉතින් ඔයගොල්ලන්ට බලන්න මෙන්න මේ වගේ අපේ video එක generate වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලන්න ගොඩක් quality එකට මේකෙන් generate කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන 33ක icon එකක් තියෙනවා. අන්න එක click කරලා මෙන්න මෙතන ඔයගොල්ලන් gallery එකට save කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන continue දීලා ඔයගොල්ලන්ට මේක publish කරන්න පුළුවන්. ඉතින් හරි උදාහරණයකට මම තව එකක් පෙන්නන්නම් මේකෙන් generate කරලා. ආයෙගොල්ලෝ image කියන icon එක උඩ click කරලා ඔයගොල්ලන් කැමති prompt එකක් paste කරගන්න. ඉතින් මේක මම ChatGPT එකෙන් ඉල්ලගත්තේ. ඊට පස්සේ උදාහරණයකට මම මෙන්න මේ style එකක් දාලා මෙන්න මේ වගේ generate කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මෙතන generate වුණාට පස්සේ මම create video දෙනවා. ඉතින් අපි බලමු create video දුන්නාට පස්සේ මේකෙන් එන video එක. හරි ඉතින් ඔයගොල්ලන්ට බලන්න මේකත් ගොඩක් quality එකට generate වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේක continue කරලා publish කරන්න පුළුවන්. හරි ඉතින් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මෙන්න මෙතන save to gallery දීලා ඔයගොල්ලන්ට මේක gallery එකට download කරගන්න පුළුවන්. ඉතින් හරි ඔන්න ඔය වගේ තමයි image generate කරලා video එකක් generate කරගන්නේ YouTube app එකෙන්. ඉතින් ඒ වගේම තමයි මෙන්න මෙතන create video දිනවා. ඉතින් මේ create video click කරත් ඔයගොල්ලන්ට ඔයගොල්ලන් prompt එකෙන් video එකක් generate වෙන්නේ. ඒ වගේම image generate වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන motion කියලා තියෙනවා. ඉතින් මේ motion කියන එක click කරාට පස්සේ මෙන්න මෙතන ඔයගොල්ලන්ගේ ෆොටෝ එකක් ඇඩ් කරලා motion edit කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මෙතන image කියලා icon එකක් තියෙනවා. ඒ වගේම background කියලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතන music කියලා icon එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට music එකක් වුණා මේ YouTube app එකෙන් generate කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ඔන්නම තමයි අවසන් වෙන්නේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා පල්ලෙයක් comment section එකේ දාන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.